ඒතකොට දේශීය වශයෙන් අපි මේ අයවැයේ තියෙනවා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සම්බන්ධව අදහස. එතකොට මේ නිෂ්පාදනය කියන එක භාණ්ඩ නිෂ්පාදනය විතරක් නෙවෙයි. විශේෂ ආර්ථික කලාප ඇති කිරීම, ඊට පස්සේ මේ අවුරුද්දේ අපි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ලබා දීලා තියෙනවා ණය පහසුකම් රුපියල් බිලියන 80ක් රජයේ සහභාගීත්වයට යටතේ. ඒතර එක එක අංශවලට. එතකොට සුළු හා මධ්‍ය පරිමාණ කාන්තාවන්ට මේ වගේ එක අංශවලට ලබා දීලා තියෙන සමස්ත ආර්ථික සබල ගැන්වීමේ සුළු හා මධ්‍ය පරිමාණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 80ක්. මොකද මේක අති විශාල ප්‍රමාණයක් සහ අපේ මෑත කාලීන ඉතිහාසයේ ගත්ත වෙනස්ම පියවරක් ඒක. ඒතර ස්ටාර්ට්අප්ස් වලට ආයෝජනය කිරීම, රජ ආයෝජනය කිරීම, ඊළඟට R&D වලට පර්යේෂණ හා සංවර්ධන ආයෝජන අපි ගිය අවුරුද්දෙත් කළා. මේ අවුරුද්දේ ඒක වැඩි කරලා තියෙනවා. මේ අවුරුද්දෙත් නැවතත් ඒක එකක් තමයි මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම. ඒ වගේම ඒකට අදාළව නිවැරදි ලෙස ආයතන සකස් කිරීම, දැනට තියෙන ආයතන ස්ට්‍රීම්ලයින් කරලා හරියට හදන එකත් අපි මේ අවුරුද්දේ අයවැය තුල කරනවා. ඉතින් ඒකෙන් අර ඔයා කිව්වා වගේම අපි කොහොමද දේශීයව තියෙන මේ ආයෝජන, ඒ කියන්නේ දේශීය ආයෝජකයෝ වැඩි කරගන්නේ කොහොමද සහ අපි වගේ රටක ඇතුළේ දේශීය ආයෝජකයන් අපි හදා ගන්න ඕනේ. අලුත් කියන ඔන්ටර්ප්‍රෙනර්ස්ලා, ව්‍යවසායකයෝ හදා ගන්න ඕනේ, අලුත් නිපැයුම්කරුවන් හදා ගන්නට ඕන. එතකොට මිනිස්සුන් ආර්ථිකයට සම්බන්ධ කරගන්නට ඕන. ඉතින් මේ සඳහා තමයි ඇත්තටම අපේ සමස්ත වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. අර ඒ කියන්නේ විශාල පරිමාණ ව්‍යාපාරිකයින්ට වගේම කාන්තාවන්ට, සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට, ඒ වගේම ග්‍රාමීයව ඉන්න ජනතාවට ආර්ථිකයට සම්බන්ධ වෙන්න අවශ්‍ය පහසුකම් ඇත්තටම මේ අයවැය තුළ තියෙනවා. අර මං ඉස්සෙල්ලා කිව්ව එක මේක අපි සංවර්ධනය කියන එක ගැන හිතන්නේ සහභාගීත්වයේ හරහාම තමයි. එහෙම නැතුව දැන් ස්ටොක් මාකට් එක මේ අවුරුද්දේ බොහොම හොඳට තිබුණා. ප්‍රාග්ධන වෙළඳපොළ. එතකොට ප්‍රාග්ධන වෙළඳපොලේ කොටස් වෙළඳපොලේ ගිය අවුරුද්දේ දර්ශක 11000ක් තිබිච්ච එක මේ අවුරුද්දේ 23000ක් නේද? දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට නමුත් ඒ වැඩිවීම ඒක හොඳ දර්ශකයක්, අපිට ඒක ගැන සතුටුයි. නමුත් ඒක සමස්ත ආර්ථිකය පිළිඹු කරන්නේ නැහැ. සමස්ත ආර්ථිකය පිළිඹු කරන්න නම් අපි මේ දැනට ආර්ථිකයෙන් එළියේ ඉන්න අයව ආර්ථික ඇතුළට ගන්න ඕනේ. ඒතකොට ඒකට තමයි අපි මේ සමස්ත වැඩපිළිවෙල හදලා තියෙන්නේ. රටේ මිනිස්සුන්ට දෙන්න පණිවිඩයක් මේ අයවැයත් එක්ක ගැට ගිහිලා මේ අවුරුද්දේ කොහොමද මොකද්ද කරන්න ඕන කියලා. තප්පර 10කින්. මං හිතන්නේ අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි සහභාගී වීම. මොකද සහභාගී වීම. ඒ කියන්නේ මේ අයවැය තුළ අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ප්‍රාදේශීය සංවර්ධනයට මුදල් වෙන් කරලා තියෙනවා, දිස්ත්‍රික් සංවර්ධනයට මුදල් වෙන් කරලා තියෙනවා, නගරයක් ගානේ මුදල් වෙන් කරලා තියෙනවා. එතකොට අමාත්‍යාංශ හරහා මුදල් නගරේ ඉන්න මිනිස්සුන්ට, ගම්වල ඉන්න මිනිස්සුන්ට, වතුවල ඉන්න මිනිස්සුන්ට, හැම කෙනෙකුටම, කම්කරුවන්ට කෙනෙකුට මුදල් වෙන් කරලා දෙනවා. ඒ හින්දා සහභාගී වෙලා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට අපිට දායකත්වය ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ.